හායි යාළුවනේ ඔන්න අදත් අස්සසුම් සම්බන්ධයෙන් අලුත් ආරංචියක් අරගෙන අපි ඔයාලගේ යාළින්දයට එනවා අපේ නිවුස් ලංකා YouTube නාලිකාවෙන්. අද අපි ඔයාලට මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්සසුම් සම්බන්ධයෙන් අපිට දැනගන්න ලැබුණු අලුත් ආරංචිය සහ මේක ගොඩාක් දෙනෙක්ට සතුටුදායක ආරංචියක් බවට පත්වේවි. මොකද කියනවා නම් අප්‍රේල් මාසයේ ලැබෙනවා කියන අස්සසුමට හිමි බඩු මල්ල හැමෝම බලාගෙන හිටියේ කවද්දද තමන්ගේ අතට ගන්න කියලා. එන්න ඉතින් ඒ ආරංචිය අද අපි ඔයාලට මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. යනු අපිට අස්සසුව සම්බන්ධයෙන් ලැබුණ අලුත් උණුසුම ආරංචිය තමයි ඔන්න රජයේ තීරණය කළා තියෙනවා හෙට ඉඳලා ඔයාලගේ අතට අප්‍රේල් මාසයට හිමි ඒ බඩු මල්ල ඔයාලගේ අතට ලබා දෙන්න රජයේ සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි ඒක අපේ නිවුස් ලංකා YouTube නාලිකාවෙන් ඔයාලට ඉතාමත්ම සතුටින් ඔයාලගේ අතට මේ නිවුස් එක පත් කරන්නේ. ඔන්න ඔයාලා බලාගෙන හිටියනම් කවද්ද ලැබෙන්නේ කියලා. ඔන්න ඒ දවස තමයි හෙට ඉඳලා රජයේ කටයුතු කරනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඒ බඩු මල්ල ජනගත කරන්නට මෙවර ඔයාලට රුපියල් 5000ක වටිනාකමකින් යුක්ත බඩු මල්ලක් තමයි ඔයාලගේ අතටපත් වෙන්නේ. මම ඊළඟට කියන්න කැමතියි මේ බඩු මල්ලේ මොනවද තියෙන්නේ කියලා. මේවේ තියෙන අයිටම් එකින් එක මතක් කළොත් එහෙම නාඩු සහල් කිලෝග්‍රෑම් 5ක් තියෙනවා කියලා සඳහන් කරලා තිනවා. සමහරලාට ඒ කිලෝ 5 එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ 3ක් නාඩු සහල් දීලා ඊටු කිලෝ 2 පාන් පිටි කිලෝග්‍රෑම් 2ක් සමහරලාට ආන්නේ විදිහට ඒ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව ලොකු ලුණු කිලෝග්‍රෑම් 2ක්, අල කිලෝග්‍රෑම් 2ක්, ඒ වගේම පරිප්පු කිලෝග්‍රෑම් 2ක්, සැමන් ටින් එකක්, ඒ වගේම දුඹුරු සීනි කිලෝග්‍රෑම් 3ක්, ඒ වගේම සමපෝෂ පැකට් 2ක්, ඒ වගේම සෝයා මීට් පැකට් 4ක්. මෙන්න මේ කියන අයිටම් ටික තමයි ඔය බඩු මල්ලේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේ බඩු මල්ලේ මුළු බර කිලෝ 15ක් 17ක් අතර ප්‍රමාණය වෙනවා. ඉතින් මේ 5000කින් වියුක්ත වටිනාකමින් යුක්ත මෙන්න මේ බඩු මල්ල ඔයාලට රුපියල් 2500ක් වැනි අවම මුදලකට තමයි රජය ලබා දෙන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මෙම සහනදායී බඩු මල්ල මේ වෙනකොට අස්සසුම ප්‍රතිලාභීන් සියලු දෙනාටම ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙන අතර අලුතින් අයදුම් කරපු සියලු දෙනාටමත් මේ බඩු මල්ල කිසිදු වෙනසක් නැතුව ලබා දෙන බව තමයි රජය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි අද අපිට අපේ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්න තියෙන අලුත් නිවුස් එක ආරංචිය. ඉතින් මේත් එක්ක මතක් කරන්න කැමති අපේ WhatsApp group පිළිබඳව. ඉතින් අපේ WhatsApp group වල තොරතුරු මේ වීඩියෝ එකේ යට description එකේ අපි දාලා තියෙනවා. අපි ඒ වෙනුත් ඔයාලට මේ වීඩියෝ වලින් ඉදිරිපත් කරන කරුණු ලිඛිතව ඔයාලට පැහැදිලිව අපේ WhatsApp group වලිනුත් අපි ඉදිරිපත් කරනවා. ඉතින් කැමති අය ඒ WhatsApp group වලට ගිහිල්ලා group follow කරන්න. ඉතින් මේක තමයි අපිට අද ඔයාලට දෙන්න තියෙන අස්සසුම සම්බන්ධයෙන් ලබා දෙන්න තියෙන අලුත් ආරංචිය. ඉතින් තවත් මොන එවැනි ආරංචියක් අපිට දැනගන්න ලැබෙත් තැනින් අපි අපේ නාලිකාව මගින් channel එක මගින් ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අදත් අපේ වීඩියෝ එක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු වර්ධි මතක් කරනවා. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වෙනකොටත් ඔයාලා අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මම ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ සඳහා ඔයාලට කරන් තියෙන පුංචි දෙය ඒ තමයි subscribe button එක click කරලා ඒත් එක්කම තියෙන bell notification එක on කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම වීඩියෝ එක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.